අයිබෝවන් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ළමයි ග්‍රාම නිලධාරී විභාගයේ ගැසට් වෙලා තියෙනවා. ඉතින් මේ ගැසට් එකේ ගැසට් එක නිකුත් කරේ ඔක්තෝබර් මාසේ 24 වෙනිදා. ඉතින් ග්‍රාම නිලධාරී විභාගයට අවුරුදු 21ත් 35ත් අතර ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි බලමු ඉතින් මේ ග්‍රාම නිලධාරී කියන එක්සෑම් එක සම්බන්ධව මේක අයිති වෙන අමාත්‍යාංශය මොකක්ද, මොනවද මේකට අයදුම් කරන්න තියෙන සුදුසුකම් මොනවද කියලා අපි බලමු. ඉතින් සාමාන්‍යයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට තමයි ග්‍රාම නිලධාරී නිලධාරීන් කියන පිරිස අයත් වෙන අමාත්‍යාංශය. ඉතින් මේ නිලධාරීන් අයත් වෙන්නේ ඔන්න රාජ්‍ය පරිපාලන හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට. මේකෙදි මේ ගැසට් එකේ මුලින්ම තියෙනවා ළමයි උඩින්ම දෙසැම්බර් 25 තමයි 2025 දෙසැම්බර් මාසේ තමයි මේ එක්සෑම් එක දෙසැම්බර් මාසයේ ඇතුළත එක්සෑම් එක පවත්වනවා කියලා. ඉතින් එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් තීරණය කරලා තියෙනවා කියලා මේ ගැසට් පත්‍රයේ තියෙනවා. ඉතින් බලමු මොනවද මේ ඇප්ලිකේෂන් අයදුම් පත්‍රයේ අයදුම් කරනකොට ඔයාලට තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා. සාමාන්‍යයෙන් ළමයි ප්‍රාදේශීය ලේකම් මට්ටමින් තමයි මේකට අයදුම් කරන්න තියෙන්නේ. ඉතින් මේ ඔබ අයදුම් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුලදී. එතකොට මේ ඔබ අයදුම් කරන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල අයදුම්පත් බාර ගන්නා අවසාන දිනට පෙර වසර 6ක් ඇතුළත්ව අඛණ්ඩව වසර 3ක් ස්ථීර පදිංචි කරුවෙකු විය යුතුයි කියලා මේකේ ගහලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ළමයි අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඔයාලා ඉන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල අයදුම්පත් බාර ගන්න අවසාන දිනට පෙර වසර 6ක් ඇතුළත්ව අඛණ්ඩව වසර 3ක් ස්ථීර පදිංචි කරුවෙක් වෙන්න ඕන. ඉතින් මේක තමයි මේකේ තියෙන මූලිකම කරුණ. ඒ කියන්නේ වැදගත්ම කරුණ විදියට ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ ස්ථිර පදිංචිය කියන එක අනිවාර්යයෙන්ම බලනවා. ඊට අමතරව අපි ඉතින් මේකේ බලාගෙන ගියාම ළමයි සාමාන්‍යයෙන් මම පැහැදිලි කිරීම කරන්න. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේකේ බලනවා. ඊට පස්සේ අපි බලමු මොනවද මේකේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. මූලිකවම බලන අධ්‍යාපන සුදුසුකම් බලපුවාම ළමයි සාමාන්‍යයෙන් අවුරුදු ඔයාලාට වයස 21ට නොඅඩු 35ට නොවැඩි විය යුතු වයස් පරතරයේ අතර ඔයාලා ඉන්න ඕන. එතකොට මොනවද තියෙන්නේ අපේ ක්වොලිෆිකේෂන් සාමාන්‍යයෙන් ඔයාලගේ ඒජ් ලිමිට් එක මම කියවනේ. ඊට පස්සේ තියෙන এডুকেෂනල් ක්වොලිෆිකේෂන් යටතේ සිංහල හෝ දෙමළ පළමු කාණ්ඩයේ විෂයන් ඇතුළත්ව විෂයන් 6ක් සමත් වෙන්න ඕන. ගණිතය ඇතුළත් සම්මාන 4ක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළ පොදු විභාගයේදී සිංහල හෝ දෙමළ කියන විෂයන් වලට සම්මාන සාමාර්ථ තියෙන්න ඕන. ඒ සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත් වෙන්න ඕන. මේ විෂයන් 6 ඇතුලේ එතකොට ගණිතය සිංහල ඇතුළත් වෙලා ඔයාලට සම්මාන 4ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සම්පූර්ණ විෂයන් තියෙන්න ඕන. සිංහලයි ගණිතයයි යන්නකෝ. සිංහල ගණිතය දෙමළ ඔය ටිකත් එක්ක සිංහල හෝ දෙමළ සබ්ජෙක්ට් දෙකක් නේ. ඒ නිසා ඉතින් සිංහල ගණිතය එහෙම නැත්නම් දෙමළ ගණිතය කියලා හිතන්නකෝ. ඔය විෂයන් දෙකට සම්මාන සාමාර්ථ ඇතුව විෂයන් 6ක් සම්මත් වෙන්න ඕනේ. එතකොට අර මුලින් කිව්ව සම්මාන දෙක නැතුව තව සම්මාන දෙකක් තියෙනවා. එතකොට මේ සම්පූර්ණ විෂයන් 6 ඇතුළේදී විෂයන් 4කට C සාමාර්ථ අරගෙන තියෙන්න ඕන. ඊළඟට බලමු උසස් පෙළ. උසස් පෙළ විභාගයේදී ළමයි මේක කියලා තියෙනවා
මොනවද පොදු පරීක්ෂණයේ සහ සාමාන්‍ය ඉංග්‍රීසි කියන විෂයන් දෙක හැරුණාම අනිවාර්යෙන් ප්‍රධාන විෂයන් 3 සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය සුදුසුකම තමයි ඔයගොල්ලන්ට මේකෙදි සබ්ජෙක්ට් ක්වොලිෆිකේෂන් ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් විදියට බලන්නේ. ඉතින් ළමයි අනිවාර්යෙන් ඕගොල්ලන්ට සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙලා ඒ විෂයන් 6 අතරේ සිංහල ගණිතය හෝ දෙමළ කියන විෂයන් වලට සම්මාන සහිතව තව සම්මාන දෙකක් එක්ක ඔක්කොම සම්මාන 4ක් තියෙනවා නම් එතකොට උසස් පෙළ විභාගයේ විෂයන් 3ම සමත් වෙලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම මේකට අයදුම් කරන්න පුළුවන්. වයස 21ත් 35ත් අතර වෙන්න ඕන. ඉතින් ළමයි මේ විභාගය අයදුම් කරන්න ඔක්තෝබර් මාසේ 25 වෙනිදා උදේ 9 ඉඳලා නොවැම්බර් මාසේ 24 වෙනිදා උදේ 9 වෙනකන් කාලය තියෙනවා. ඒ කියන්නේ මාසයක කාලයක් තියෙනවා ඔයාලට මේක අයදුම් කරන්න. මේක අයදුම් කරන්න තියෙන්නේ ඔන්ලයින්. ඒ කියන්නේ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ඒක යටතේ තියෙන අපේ our සර්විස් කියලා ඒ කැටගරීස් යටතේ බලපුවාම ඔන්න ඔයාලට ඔන්ලයින් ග්‍රාම නිලධාරී විභාගයට අයදුම් කරන්න පුළුවන්. ඉතින් ළමයි විභාග ගාස්තුව විදියට රුපියල් 1000ක මුදලක් අය කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඔන්ලයින් පේමන්ට් එකක් විදියට ගෙවන්න. ඉතින් ගෙවලා ඔයාලා මේ එක්සෑම් එකට ඇප්ලිකේෂන් එක දාන්න. අනිවාර්යයෙන්ම ළමයි මේක ඕන කෙනෙක්ට පාස් වෙන්න පුළුවන් එක්සෑම් එකක්. ඉතින් ඔයාලා උසස් පෙළ විෂයන් 6ක් සමත් වෙලා සම්මාන සාමාර්ථ 4ක් තියෙනවා නම් ගණන් සිංහල ගණන් වලට උසස් පෙළ විෂයන් 3ක් සමත් වෙලා තියෙනවා නම් පොදු පරීක්ෂණයයි සාමාන්‍ය ඉංග්‍රීසි කියන විෂයන් ටික කරුණාම ඔයාලට ඒ ක්වොලිෆිකේෂන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ එක්සෑම් එකට අයදුම් කරන්න පුළුවන් ළමයි. ඉතින් ඉක්මනින්ම අයදුම් කරන්න කියලා ඔයාලට මම කියනවා. ඊට අමතරව මම අද ඔයාලට මුලින්ම දැන් මේ අයදුම් කරන විදිය ගැන වීඩියෝ එකක් ගෙනාවේ. ඊට පස්සේ මම ඔයාලට දිගටම මේ ග්‍රාම නිලධාරී විභාගයේ පවත්වන කම්ම ඒ සම්බන්ධව මොනවාද විභාගයේ විෂය අන්තර්ගතය එතකොට ඒ සම්බන්ධ විෂයන් වලට එන පේපර්ස් සම්බන්ධව කතා කරනවා. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් හැමෝම පුළුවන් මේ සුදුසුකම් තියෙන හැමෝම මේ එක්සෑම් එකට අයදුම් කරන්න කියලා කියන ගමන් ඉතින් මෙතනින් වීඩියෝ එක නවත්තනවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.